මේ තැම්පත් කරලා තිබ්බ සර්වඥ ධාතුන් වහන්සේ නමක් මල ලං කරනකොට මලට වැඩි අවස්ථාව මේ සත්‍යය මේ ධාතු මන්දිරය තුලයි අපි මේ ධාතුන් වහන්සේලා තැම්පත් කරලා තියෙන තුලයි වැඩේ ඉන්නේ. අපිට බොරුවක් කියන්න අවශ්‍යතාවයක් නැහැ. මේ සත්‍යම සර්වඥ ධාතුන් වහන්සේ මලට වඩින්නේ කුවට පස්සේ මේ මලට වැඩලා මේ බිමටවත් වැටෙන්නේ නැහැ. මේ ගසනවා මම මේ මල අනිත් පැත්තට හරවලා ගසනවා. මේ පේනවනේ මේ බිමටවත් වැටෙන්නේ නැහැ. මේ හෙල්ලිලවත් නැහැ. ඒ විදිහටම වැඩ ඉන්නවා. මම බෞද්ධයන්ගෙන් කරුණාවෙන් ඉල්ලා හිටින්නේ බුදු ගුණ සත්‍යයි. ඒ සත්‍ය වූ බුදු ගුණානුභාව බලෙන් සර්වඥ ධාතුන් වහන්සේලා සත්‍යයි. උන්වහන්සේලාගේ ආචාර්ය සත්‍යයි. මේ ධාතු මන්දිරයේ තුල ඉඳලයි මේ වීඩියෝ මේ ධාතුන් වහන්සේලා අභියසයි මේ සත්‍ය ලෝකයේ දකින්ටයි දැන් ධාතුන් වහන්සේලා මලට වඩිනවා. සමහරුන්ට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් එහෙම වඩින්නේ කොහොමද කියලා. මේ දෙවිවරු විසිනුයි වඩම්මන්නේ මේ මලට වැඩලා. මේ සත්‍යයි මේ ධාතුන් වහන්සේලා මෙතන තැම්පත් කරපු ධාතුන් වහන්සේ නමක් මේ මල ලං කරනකොට මේ මලට වැටිලා මේ බිමටවත් වැටෙන්නේ මේක මොනවත් මේ ගම් මෙහෙම ගාලා අලවලවත් නෑ. සමහරුන්ට හිතන්න පුළුවන් මේ ගම් ගාලාද කියලා. මේ ඒ ධාතුන් වහන්සේ වෙනස් වීමක්වත් සිද්ධ වෙලා නැහැ. පේනවනේ මේ සත්‍ය අනුභවයේ මේ දෙක සියල්ලෝම සතුටු සිටින් පින් අනුමෝදන් වෙත්වා. මේ අත අල්ලන් ඉන්න බෑ. මේ අතට කරන්ට් එකක් එනවා වගේ මේ වයිබ්‍රේට් එකක් එනවා. මේ අත දිගේම ගමන් කරනවා. මේක සත්‍යයි. මේ සත්‍යානුභව බලෙන් රටට යහපතක්ම වේවා. සිතක් සාන්තියක්ම වේවා. බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදු ගුණයට සර්වඥ ධාතුන් වහන්සේලාට ධාතුන් වහන්සේලාගේ ශක්තියට වහවහ පිං ඇත්තු පහදිත්වා සාදු සාදු. එක රහතන් වහන්සේ නමක් දේශනා කරනවා බුදුරජාණන් වහන්සේලා දකින්නවා කියන එක ලේසි නෑ කියනවා. හැමෝටම බුදුරජාණන් වහන්සේ දකින්න බෑ කියනවා. ඒ අවස්ථාව මං හැරෙනවා කියනවා. ඒ කියන්නේ බුදුන් පල්ලා කියලා දිවුරන්න එපා කියනවා. බුදුරජාණන් වහන්සේව දිවුරමට ගන්නකොට සරණ යන්න තියෙන බුදුරජාණන් වහන්සේ කියන්නේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා සරණ යන්න තියෙන බුදුරජාණන් වහන්සේ දිවුරමකට ගන්නවා. අර අම්මා පල්ලා කියනවා වගේ බුදුන් පල්ලා කියලා. කියන්නේත් පච. ඒක භයානකයි කියනවා. සමහර වෙලාවට බුදුවරු දකින්න බෑ කියනවා. ඉතින් මේ රහතන් වහන්සේ දේශනා කරනවා මම මීට බොහෝ කලකට පෙර අසවල් බුදුරජාණන් වහන්සේ ලෝ පහළ වූ කල මා වනේ වැද්දෙක් වෙලා හිටියා. ඒ ගම ආසන්නයේමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාත වැඩියේ. බුදුවරු දකින්න මගේ ඇස්වලට පින් තිබ්බේ නැහැ. ලෝකනාථ තථාගත බුදුරජාණන් වහන්සේ මට අනුකම්පා කළා. මේ වැද්දාටත් පිහිට වෙන්න ඕන කියලා බුදු සමිඳු කල්පනා කළා. දඩේ මේ යන මම දැන හිටියේ නෑ. මාව බේරන්න බුදු කෙනෙක් කල්පනා කරන බව. මා සොයා ගියේ දඩයන්. බුදුරජාණන් වහන්සේ සොයා ගියේ මාව බේරන්න ක්‍රමයක්. උන්වහන්සේ මහ වනයේට වැඩියා. බුදු සමිඳු දන්නවා බුදු සමිඳු දකින්න මට පින් නෑ කියලා. බුදුරජාණන් වහන්සේ පොරවගෙන හිටපු සුගත් මහා චීවර ධාතුව බිමට නැමී ගිය අත්තක පෙරෙව්වා. වැද්දා එන මාවතේ බුදු සමිඳු නොපෙනී සිටියා. වැද්දෙක් බේරා ගන්න බුදු කරුණාව. සුගත් මහා ජීවර ධාතුව හරි සුවඳයි. බුදු සුවඳ දැනෙනවා. දම් සුවඳ විහිදෙනවා. ඒ බුදු සමිඳුගේ සුගත් මහා ජීවර ධාතුව දැකලා මට හිතුණා මේනම් උතුම් මුනිවරයෙක්ගේ වස්ත්‍රය. මං ඒ චීවරේ ළඟ ඊතල කඩු ආයුධ බිම තිබලා දන ගහලා වැන්දා. චීවරයේ දෙස බලාගෙන සිටියා. මගේ හිත පහන් වුණා.
කවදාවත් දඩේමක් ලැබිලා නොලැබුණ සතුටක්, කාමයකින් නොලැබුණ සතුටක් ඒ කතාවත දකිනකොට මගේ හිතට දැනුණා. මම ආයෙත් නැගිට්ටා. ඒ සතුට හිතේ තියාගෙන මම හැරී ගියා. බුදු සමිඳු සුගත් චීවර ධාතු පොරවාගෙන වැඩියා. මම දැක්කේ නෑ. බලන්න භාග්‍යතුන් වහන්සේ මට කොච්චර අනුකම්පා කළාද, දයාව කළාද. මං ගෞතම බුදු සසුනේ අරහත්වයට පත් වුණේ සුගත් චීවර ධාතුවට වැඳ පිම්බලෙන් කියලා. ඔබ අඟුල්මල් මහාන්සෑ මළුවේ දැක්කේ සිවුරක් නෙවෙයි, ශරීරයේම කොටසක්, ශාරීරික ධාතු. සිත සතුටු කරව ගන්න පින්වතුනි බුදු සමිඳු ඇස් දෙකෙන් දැක්කා. මේ කරඬු පූජා කරපු කෙනෙකුට සංසාරේ මව් කුසේ මැරෙන්නේ නැහැ, ගබ්සා වෙන්නේ නැහැ. ඒ වගේම මව් කුසක දරුවන් නිතර දරුවන් නැති වෙන අම්මලා ඉන්නවා. බඩේ දරුවෝ ටික